ආදරයෙන් පිළිගන්නවා channel එකට. යාළුවනේ ඔන්න අද කතා කරනවාට ලැන්ඩින් පේජ් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒකට තියෙන එක වෙබ්සයිට් එක තමයි මේ Linktree කියන්නේ. ඔයාලට Linktree එකේ ලැන්ඩින් පේජ් එක ෆ්‍රී හදාගන්න පුළුවන්. හරි. මෙතෙන්ට ඇවිල්ලා ඔයාලගේ Gmail එක මෙතෙන්ට දෙන්න. එතනදි දීලා මෙතනින් continuous දීලා password එක දෙන්න පුළුවන්. නැත්නම් කෙලින්ම direct Google account එක select කරන්න පුළුවන්. මම හිතනවා ලොකු step ගොඩක් නැති නිසා මෙතන sign up form එකට Google account එක select කරන එක හොඳයි කියලා. ඔයාලා මෙතන Google account එක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාගේ Google account එක දීලා login වෙන්න. හරි යාළුවනේ. ඊට පස්සේ ඔයාලා මෙතන username එකක් දෙන්න ඕනේ. ඔයාලට කැමති username එකක් දෙන්න. සාමාන්‍යයෙන් ඔයාගේ social media වල තියෙන නම ඒ වගේ එකක් දෙන්න. මම දෙන්නට දෙනවා ලක්ෂණ වගේ එකක්. හරි. මෙහෙම වැටුණොත් ඒක මේ වෙනකොට තියනවා කියනවා. එතකොට ඔයා 1 2 3 වගේ දෙන්න. එකක් තියනවා කියනවා. හරි. හරි. 283 ඒ රැන්ඩම් අංක 3ක් දෙන්නේ. දීලා මෙතන කන්ටිනියු කරන්න. හරි. ඊට පස්සේ ඔයාගෙන් අහනවා Linktree භාවිත කිරීමේ ඔබේ ඉලක්කය වඩාත් හොඳින් විස්තර කරන්නේ කුමක්ද කියලා. මෙතනින් ඔයා කැමති එකක් දෙන්න. ඔයා බිස්නස් එකක් කරනවා නම් ඒක දෙන්න. නැත්නම් ඔයාගේ මොකක්කෝ ලින්ක් එකක් දෙන්න හරි. ඔයා සාමාන්‍යයෙන් ඔයා බිස්නස් එකක් කරනවා වගේ දෙන්න. ඊට පස්සේ මෙතනින් ඉදිරියට යන්න. ඊට පස්සේ ඔබේ ව්‍යාපාර කාණ්ඩය තෝරන්න කියනවා. ඉතින් මෙතන ඔයාගේ එක තිබ්බේ නැත්නම් මෙතන වෙනත් කියන එකට ටච් කරන්න. ඊට පස්සේ මෙතන ඔයා දෙන්නේ ලින්ක් ඔන්ලයින් මොන හරි වෙබ්සයිට් එකක් නැත්නම් ඔයා හිතන්නකෝ ඔයා ඇෆිලියේට් කරනවා කියලා ලිස්ට්ස් එකේ ඒ ඇෆිලියේට් ලින්ක් එක දාගන්න වගේ දෙයක් දෙන්න. ඇෆිලියේට් වගේ දෙයක්. ඊට පස්සේ මෙතන ඉදිරියට යන්න කියන එක ක්ලික් කරන්න. වෙනද වෙනද නාම වලින් නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කිරීම වගේ දෙයක් දෙන්න. මෙතන ගොඩක් දේවල් ක්ලික් කරන්න පුළුවන්. ඔයා ඔක්කොමට හරි දෙන්න. හරි. ඊට පස්සේ ඉදිරියට යන්න කියන එක ක්ලික් කරන්න. ඉතින් මේගොල්ලන් කියනවා ඔයගොල්ලෝ ප්‍රෝ මේගොල්ලන්ගේ සල්ලි ගෙවලා කරගන්න කියලා. ඒක කැමති නම් කරගන්න පුළුවන්. මම දැනට මග හරින්න කියන එක දෙනවා. හරි. මෙතනින් පල්ලෙහාට එන්න. මෙතන පල්ලෙහා තියෙනවා. එතන ආරම්භ කරන්න කියලා. $0.9 ඔන්න වගේ රුපියලක් ලැබෙන්නේ. සල්ලි යන්නේ මෙතනින් ආරම්භ කරන්න කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් වාගේ කස්ටමර් ටෙම්ප්ලේට් එකක් අහනවා. එතකොට වාගේ ලින්ක් එක දුන්නාට පස්සේ මේ වගේ තැනක් දෙන්න ඕනේ. නැත්නම් මේ වගේ ටෙම්ප්ලේට් එකක්ද ඔයාලට තමන් කැමති එකක් මෙතනින් යූස් කරන්න පුළුවන්. ටෙම්ප්ලේට් ගොඩක් තියෙනවා. හරි. මම මේක දෙන්න ක්ලික් කරනවා. ක්ලික් කරලා මේක අපි දාමු සාමාන්‍ය මේක. මේන් සෙකන්ඩ්ෙන් ආරම්භ කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ දැන් තියෙන සෝෂල් මීඩියා තියෙනවනේ. අන්නේ සෝෂල් මීඩියා ටික මෙතෙන්ට ලින්ක් කරන්න පුළුවන්. මේව දාලා තියන්න. මොකද ඔයාගෙන් එන කස්ටමර් ඔයාගෙන් එන යාළුවා මේ ලින්ක් එකෙන් ඇවිල්ලා එයාට දැක්කට පස්සේ ඔයාගේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕන නම් එයාට මෙතනින්ම Linktree එක මගින්ම බලන්න පුළුවන්. මේම Instagram, YouTube page set එකට කික් දාගන්නවා තියෙන ඒවට. හරි.
ඊට පස්සේ ඉදිරියට යන්න කෙනෙකුට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ විස්තර අහනවා. Instagram එකේ username එක, ඊට පස්සේ YouTube එකේ username එක, පරිශීලක නාමය, TikTok එකේ ඒ කියන්නේ username එක, Amazon එකේ ඔයාගේ shop එකක් maintain කරනවා නම් ඒ shop එකේ නම අහනවා. හරි. සැබෙදි ඒ කියන්නේ URL එක ඕනනම් මෙතන ඔයාලට username එක ගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට කෙලින්ම URL ටික දෙන්න පුළුවන්. මෙතන ඔයා කැමති විදිහට URL ටික දෙන්න. හරි. ඊට පස්සේ පැතිකඩ රූපයක් අහනවා. දැන් ඔයා ගාව අර WhatsApp එකේ නම් DP කියන්නේ DP හෝ නැත්නම් ප්‍රොෆයිල් පික්චර් එකක් තියෙනවා නම් ඔයා මෙතන ප්‍රොෆයිල් පික්චර් එක මෙහෙම අප්ලෝඩ් කරන්න. මේකට දෙන්නට දාන්න. ඊට පස්සේ මෙතන දීලා තියෙන ඉමේජ් තුන. ඒ තුන කැමති නම් තෝරගන්න. ඊට පස්සේ මෙතන බයෝ එකක් ඉල්ලනවා. ඉතින් මේ බයෝ එක ලියා ගන්න දන්නේ නැත්නම් ඔයා ChatGPT එකට ගිහිල්ලා පොඩි බයෝ එකක් ලියා ගන්න. ඔයාගේ විස්තර කියලා, ඔයා කරන දේවල් කියලා පොඩි බයෝ එකක් ලියන්න. හරි. මම මෙතනම පොඩි ටූල් එකක් තියෙනවා මගේ ජීවදත්ත ලියන්න කියන එකේ. ඒකෙන් ඔයා ඒ ටූල් එක යූස් කරනවා. ඒ ටූල් එක යූස් කරන්න ඊට පස්සේ ඉදිරියට යන්න. හරි. මෙතනින් ඔයාගේ link tree එකේ දැනට තියෙන dashboard එක පෙන්නනවා. ඒක දිගටම කරගෙන යන්න කෙනෙකුට ටච් කරන්න. හරි. ඔන්න ඔයාගේ දැන් link tree කියන්නේ මොකද්ද? link tree කියන්නේ යාළුවනේ ඔයා ගාව තියෙනවනේ social media ටිකක්. imo, Instagram, Twitter, ඊට පස්සේ Twitter කියන්නේ X, ඊට පස්සේ Fiverr link වුණත් මේකට link කරන්න පුළුවන්. කිසිම එකක් link කරන්න බැරි එකක් නෑ. හැබැයි මෙතන අර icon වල පොඩි ගැටලුවක් තියෙනවා. අපිට ඕන කරන හැම icon එකක්ම නෑ. නමුත් ඔයාට ඕනම link එකක් එතනින් link කරගන්න පුළුවන්. මෙතන Instagram කියන එක මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඔයාට කැමති එකක් දාන්න පුළුවන්. මෙතන pencil icon එකට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන URL එක කියන තැනට ඔයාගේ profile එකේ URL එක මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ YouTube කියන තැනට ඔයාගේ URL එක දෙන්න පුළුවන්. TikTok කියන තැනට URL එක දෙන්න පුළුවන්. හරි. ඔයාට කැමති නැති දෙයක් තියෙනවා නම් මෙතන dustbin icon එක තියෙනවා. dustbin icon එකට ටච් කරන්න. එතකොට මේක delete කරන්නද කියලා අහනවා. ඉතින් මම මේ විදිහට delete කරනවා. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. ඔයාට කැමති URL එකක් දෙන්න පුළුවන්. දැන් ඔයාට තියෙන්නේ AliExpress එකේ වෙනම product එකේ URL එකක් කියලා හිතන්න. ඔය කියන්නේ affiliate කරන product එකේ URL එක. නැත්නම් Daraz එකේ affiliate කරන URL එක. ඉතින් එතකොට මෙතන add කියන එකට ටච් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ URL එක. දැන් මට ඕනේ මේ URL එක කියලා හිතන්න. මම මේ URL එක copy කරගෙන ගිහලා මෙතන paste කරනවා. ඊළඟ මෙතන add කියන එකට ටච් කරන්න. මෙතන තියෙන යාළුවනේ Instagram එක link කරන්න පුළුවන්. හරි. මෙතන මේක මම ඔයාලට පෙන්නන්නම්කෝ. share කියන option එක යටතේ මෙතන copy link කියලා තියෙනවා. මේ copy link කියන එකට ටච් කරන්න. හරි. ඊට පස්සේ මෙතන open my link tree කියලා තියෙනවා. ඔයාගේ URL එක copy කරගන්න මෙතනින්. දැන් මෙතන ChatGPT එකේ URL එක තමයි අපි මෙතන දැම්මේ. මේ තියෙන මේ link එක. මේ විදිහට ඔයාගේ මෙතන URL එක දාන්න පුළුවන්. මේ විදිය දාලා මෙතනින් පල් එන කෙනාට මේ විදියට තමයි පෙන්වන්නේ. මෙතනින් පල්ලයට ගිහිල්ලා ඔයාලට කැමති වුණ සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන Instagram icon එක උඩ මෙතන Instagram එක icon එක උඩ ටච් කරාට පස්සේ මෙතන බටන් එකක් විදියට බොටම් එකක් විදියට টොප් එකක් විදියට මම টොප් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ social media icon කියන එක උඩ ටච් කරලා ඊට පස්සේ මෙතනින් ඔයාට ඕන social media මොනවද කියලා මෙතන තියෙනවා ගොඩක් ඒවා. ඒවා උඩ ඔයාට ඕන Instagram එක නම් Instagram එක උඩ ටච් කරා මෙතන username එක ලබා දුන්නා.
ඒ විදිහට තමයි තියෙන්නේ. ඔයා කැමති විදිහට කස්ටමයිස් කරගෙන මේ වැඩේ කරගෙන යන්න. හරි අඩුනේ. ඔයාලා මෙතන ලින්ක් කියන තැනින් හරි. මෙතන ලින්ක් ටිකනේ දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ URL තියෙනවා නම් ඒ URL මෙතන දෙන්න පුළුවන්. ඉතින් මේ URL එක ඉතින් මේ URL එක copy කරගෙන මෙතන link URL කියන Instagram කියන තැනට ඔයාගේ URL එක පාඩ දෙන්න පුළුවන්. ඊට පස්සේ දීලා මෙතන ඩන් වෙනවා automatic. ඊට පස්සේ ඔයාලට කැමති නම් මේ off කරන්න on කරන්න පුළුවන්. ඔයාලට ආයේ customization එකත් එක්ක. දැන් ඔයා PC එකෙන් log in වෙනවා. ඔයාලට මෙතනින් dashboard එකෙන් මොනවද වෙන්නේ කියලා හොයා බලා ගන්නත් පුළුවන්. හරි. මම මේ link එකත් off කරනවා. ChatGPT එකේ URL එක මෙතන තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මේකේ setting ගැන. මෙතන setting icon එකක් තියෙනවා. setting icon එක උඩ touch කරන්න. හරි. ඊට පස්සේ මෙතන අපිට shop එක maintain කරන්න පුළුවන්. ඉතින් මෙතන shop කියලා තියෙනවා. ඒ shop කියන එක උඩ touch කරන්න. හරි. අපිට product එකක් add කරන්න පුළුවන්. ඉතින් මේ අපිට product එකක් add කරන්න ඔයාලා AliExpress හරි, Arahas හරි, Amazon හරි මොකක් හෝ affiliate network එකක affiliate account එකක් හදලා ඒකේ product එකේ link එක අරගන්න ඕනේ. product එකේ link එකයි product එකේ name එකයි අපිට ඕනේ. මොකද ඔයාගේ customer කෙනෙක් ඇවිල්ලා ඔයාගේ බඩුව දැක්කට පස්සේ භාණ්ඩේ ඊට පස්සේ නමයි ඒකට යන්න ඕනේ භාණ්ඩ මිලදී ගන්න ඕනේ link එකයි තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඉතින් ඒ විදියට ඒ ටික ගන්න ඕනේ. මම ඉස්සර වීඩියෝ දී අරන් එන්නම් ඔයාට කොහොමද AliExpress account එකක් හදාගන්නේ. ඒ වගේ විස්තර ටිකක් Amazon එකේ associate program එකට කොහොමද join වෙන්නේ, Daraz එකේ mobile phone එකකින් කොහොමද affiliate කරන්නේ, ශ්‍රී ලංකාවේ members ලට ඒ වගේ ටිකක් ගන්න. අදට මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නම් කොහොමද link එක, ඒ කියන්නේ product එකේ link එකක් කොහොමද add කරන්නේ කියන. මෙතන add කියන තැනට දැන් මෙතන shop කියන එකට ඇවිල්ලා මෙතන add කියන මෙතන publish your shop කියන එක මෙතන on කරන්න. on කරලා මෙතන add කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා බඩු list එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට එක collection එකක්. ඒ කියන්නේ ඔයාගේ ඔයාලට තියෙන product list එකක්. ඒ list එකම එක tab එකක දාන්න. නැත්නම් ඔයාලට 1 to 1. ඒ කියන්නේ එක product එකක් දැම්ම ඊළඟ product එක ඊළඟට දැම්මා. ඒ වගේ දාන්න කියලා. ඉතින් මම මෙතන product කියන එක උඩ touch කරනවා. හරි. ඊට පස්සේ මෙයාලා affiliate network ටිකක් අපිට කියනවා. ඉතින් Amazon එකේ 8.5ක වගේ product ටිකක් තියෙනවා කියනවා. ඉතින් ඔයාලට කැමති ඒක. දැන් මෙතන ගොඩක් top retailerගේ product list එක තමයි කියන්නේ. affiliate කරන්න පුළුවන් network එක දෙකට තමයි තියෙන්නේ. මම ඔයාලට අද කියලා දෙන්නම් කොහොමද අපේ link එක මේකට දාන්නේ කියලා. හරි. ඊට පස්සේ මෙතන ඔයාලට මේකේ Amazon එකේ මෙතනින්ම product එකක් launch කරගන්න ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. එතකොට මම ඒකත් කියලා දෙන්නම්. හරි. මෙතන paste කියන තැනට ගිහිල්ලා දැන් මම හැම දෙයකටම ගන්න මේ URL එක. මේ URL එක නම් අරගෙන මට මේකට කරන්න බැරි වෙයි. අපි try එකක් දෙමු. මොකද මෙයාලා affiliate කරන product එක දැන් මේ තියෙන ChatGPT එක තමයි මෙතන mention කරන්නේ product එකක් විදියට. ඉතින් ඒක නෙමෙයි ඔයාගේ product එක වෙන්න ඕනේ. ඉතින් ඒක මම ඔයාලට පෙන්නන්නම්. හරියට. දැන් ඔයාලා එහෙම product එක select කරගන්න. දැන් ඔයාලා AliExpress එකට ඇවිල්ලා ඔයාලා AliExpress එකේ affiliate account එකක් හදලා තියෙනවා. affiliate portal account එකක් හදලා තියෙනවා නම් ඔයාලගේ product එක ඔයාලට කැමති product එක දැන් ඔයාගේ හිතේ තියෙන product එක මෙතනින් තෝරලා මේක උඩ touch කරන්න. touch ආවට පස්සේ හරි product එක උඩ touch ආවට පස්සේ ඔයාලට මේ වගේ dashboard එකක් එනවනේ.
මේ ඩෑෂ්බෝඩ් එකේ මෙතන get link කියන තැන තියෙන link එක තමයි ඔයා අරගන්න ඕනේ. මෙහෙම link එක අරගෙන මේක copy කරගෙන ඔයා එන්න ඕනේ ඊට පස්සේ මෙතෙන්ට. අපි අර කතා කරේ මෙතන add product එක. මෙතන add කියන තැනට ගිහලා මෙතන product කියන තැන උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙතන මේක අපිට remove කරගන්න දැන් my product කියන තැනට ගියාට පස්සේ මෙතන URL එක copy paste කරන්න. එතකොට මෙයාලා automatic detect කරගන්නවා මේ product එක මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන icon එක උඩ touch කරන්න. ඉතින් ඔයාට ලොකු product ප්‍රමාණයක් මේකට මෙහෙම දාන්න දෙන්නේ නැහැ. යම්කිසි product ප්‍රමාණයක් තමයි. හැබැයි කාල සීමාව. මොකද මම දැන් Linktree එක ගොඩ කාලයක් වැඩ කරනවා. මොකද මම දැකපු දේ තමයි එකපාර මෙයාලා ගොඩක් දෙන්නේ නැහැ. හැබැයි ටික දවසක් යන්න ඔයාලට මේ වැඩේ එන්න product ප්‍රමාණය වැඩි කරගන්න දෙනවා. ඒ කොහොම නැතත් ඔයාලට free කරගන්න පුළුවන්. මෙතන link කියන තැනට ගිහිල්ලා ඔයාලගේ product එකේ link එක දෙන්න. හරි. මෙතන product එකේ link එක දෙන්න. හරි. ඊට පස්සේ මම ඔයාලට දෙයක් කියලා දෙන්නම්. මෙතන මේ share කියන icon එක උඩ touch කරලා මෙතන පොඩ්ඩක් පල්ලයට ගියාට පස්සේ ඔයාලගේ මේ dashboard එකට එන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ buyers ගේ. ඒ කියන්නේ ඔයාගේ යාළුවා ඔයා බඩු විකුණන කෙනා ඉන්නවනේ. එයා ඇවිල්ලා මිලදී ගන්න ඕන මේ dashboard එකට එන්න නම් ඔයාට මෙතන මේ copy link කියන තැන තියෙන link එක copy කරගන්න. එතකොට අර මෙතනින් අපි open කරානේ. අන්න ඒ link එකත් මෙතන මේකත් ගන්න පුළුවන්. කැමති විදියකට කරන්න. ඉතින් මේක ලේසියෙන් මෙතනින්ම copy කරගත්තා. මෙතනින්ම copy කරගෙන ඊට පස්සේ දිගටම වැඩ කරන් යන්න තියෙන්නේ. මොනවද වැඩ කරන්න තියෙන්නේ කියලා මම ඔයාලට පොඩියට කියන්නම්. මොකද ඉස්සරහ වීඩියෝස් වලදී මම අනිවාර්යෙන්ම ඔයාලට ඒ දේවල් කියලා දෙනවා. මම දන්න දේවල් ඔක්කොම කියලා දෙනවා. නොදන්න දේවලුත් තියෙන යාළුවනේ මමත් ඔයාලා වගේම තමයි. මමත් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නවා ඉස්සරහ වීඩියෝස් වලදී. හරි. ඉතින් ওই විදිහට ඔයාලට ප්‍රොඩක්ට් කීපයක් වුණත් මේව සේව් කරලා අපි තව ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරලා පෙන්නන්නම්. පොඩි වෙලාවක් යනවා link එක generate වෙන්න. ඊට පස්සේ මෙතන get link ඒ ප්‍රොඩක්ට් එකේ මෙතන get link කියලා තියෙනවා. get link කියන තැනින් copy කරගත්තා. ඊට පස්සේ මෙතන shop කියන තැනට යන්න. shop කියන තැනට ගිහලා මෙතන product කියන එකට ඔයාලා link එක paste කරන්න. මම දැන් ඔයාලට collection එකක් හදන විදිය කියලා දෙන්නම්. ඉතින් මේම collection එක උඩ touch කරන්න collection එකට නමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ගාව තියෙන බඩු වලට ඔයා නමක් දෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් affiliate product වගේ දේවල් දෙන්න එපා. සාමාන්‍යයෙන් my favorite product, my love product, my best product, my ඔය මොනවා හරි දෙයක් දෙන්න. හරි. ඒ වගේ නමක් දෙන්න. මම දෙනවා my love කියලා. my love කියලා දීලා මෙතන continuous දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ link එක paste කරන්න. ඊට පස්සේ දැන් මේ link එක මේ විදිහට save කරාට පස්සේ ඔයාලට දිගටම වැඩ කරලා යන්න පුළුවන්. හරි. ওই විදිය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන product එක add කරපු එක මෙතන ගිහලා මේ collection එක ඇතුළටත් දාන්න පුළුවන්. මේම. එතකොට ඒක collection එකක් විදිහට තමයි ඒ product set එකක් දෙන්නේ. ඉතින් මේක unlimited නෑ මේ විදිහට product add කරන්න බෑ. පොඩි limitation එකක් තියෙන අර ඉස්සෙල්ලා කිව්වා වගේ.
නමුත් ටික කාලයක් කරා යනකොට ඔයාලට එන්න ප්‍රොඩක්ට් ප්‍රමාණය අත්කාන දෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේක ට්‍රැෆික් එක අරගන්නේ කොහොමද? ට්‍රැෆික් එක ගන්න යාළුවනේ ගොඩාක් කම් වේග තියෙනවා. හැබැයි මෙතනින් එකපාර ඔයා ගියපු ගමන් ලින්ක් එක ෂෙයා කරපු පළියට ඔයාට 1 මිලියන් views වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඒකට ඇඩ් එකක්වත් රන් කරන්න ඕනේ. ඒකත් හොඳට ඇඩ් නෙට්වර්ක් එකක් ගැන දැනුවත් වෙලා ඒ ඇඩ් එක හොඳට කස්ටමයිසේෂන් කරලා ඇඩ් එක රන් කරන්න ඕනේ. එතකොට ලොකු කොස්ට් එකක් යනවා. නමුත් ඔයාලට ෆ්‍රී අන්ලිමිටඩ් කරගන්න පුළුවන්. එහෙම සෝෂල් මීඩියා එකක් තමයි Pinterest එක. Pinterest එකේ account එකක් හදාගෙන ඉවරලා අනිත් සෝෂල් මීඩියා ගැන තමයි Pinterest එකත්. හැබැයි Pinterest එකේ පොඩි වෙනස්කම් තියෙනවා. මොකද හැම post එකකටම link එකක් ගානේ දාන්න වෙනවා. එතකොට ඔයාගේ තියෙන product එකේ link එක ඒ විදිහට දාන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්වන්න ඕන ඉඳන් මම අලුතෙන් එකක් පෙන්වන්නම්. ඇත්තටම මේක පොඩි tips එකක් වගේ එකක් තමයි. මේ විදිහට ඇවිල්ලා මම මේ වගේ product එක select කරලා අරගෙන ඊට පස්සේ මෙතන title එකක් දෙන්න මොකක් හරි description එකක් දෙන්න මෙන්න කියනවා link එක දාන්න ඕන තැන. එතකොට ඔයා ගන්න ඕනේ මේ product එකේ link එක අරගෙන මෙතන share කියන option එක යටතේ පල්ලයට ගිහිල්ලා මෙතනින් copy link කියන තැනට touch කරලා මෙතන link එක paste කරන්න පුළුවන්. මේක paste කරන්න පුළුවන්. හරි. මේ විදිහට ඔයාගේ ෆොටෝ එක ක්ලික් කරලා visit site කියන එකේ option එක යටතේ මේකෙදි ගිහිල්ලා බලුවොත් ඊට පස්සේ ඔයාගේ මේ තියෙන product එකකින් මේ AliExpress එකේ තියෙන product එක buy කරොත් එහෙම ඔයාට රුපියල් 579ක් හම්බ වෙනවා. 107යි. ඒ විදිහට තමයි 579 යන්නේ. එතන price එකක් පෙන්වන්නේ කොහොමද 107ක්. මේ තියෙන බඩුවෙන් 1249 107ක් ඔයාලට ගෙවනවා. ඒක වෙන එක ඔයාලට payme account එකක් කරා withdrawal කරගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට සාමාන්‍යව ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා develop කරා යන්න ඉස්සරහ වීඩියෝස් වලින් මම කියලා දෙන්නම්. කොහොමද වීඩියෝස් හොයාගන්නේ මොනවද මේකේ ලේසිම කැටගරි එක වගේ දේවල්. ඇත්තරම ඔයාලා AI art කියන එකට ගොඩාක් මම වීඩියෝස් ගන්න ඉතාලි ඉන්නවා. මම AI art platform එක කියලා තියෙනවා. ඒවෙන් පුළුවන් තරම් වීඩියෝස් හදන්න. කියන්නේ සාමාන්‍යයෙන් මහලුකු නෙමෙයි. හැබැයි පුළුවන් තරම් දවසට වීඩියෝස් දෙක ගන්නවා සෝෂල් මීඩියා එක අප්ලෝඩ් කරලා කියන්නකො බයෝ එකේ link එකට link tree එකේ link එක mention කරලා ඔයා දවසට වීඩියෝස් දෙක තුන ගානේ හරි හදනවා. එහෙම අවුරුද්දක් කරොත් අවුරුද්ද ගඩුම මාස 6න් එහා පැත්තේ කරොත් තමයි ඔයාට රිසල්ට් එකක් ගන්න පුළුවන්. මොකද ඔයාගේ එන ට්‍රැෆික් එක ඔය කියලා තේරුම් ගත දවසට තමයි ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ඔඩියන්ස් එකේ link එකකින් ගිහලා product එකක් buy ගන්න පුළුවන් වෙනවත් එක්කම ඔයා ඒගොල්ලන්ට ලොකු feedback එකක් දෙනවත් එක්කම යාලත් එක්ක active ඉන්නවා කියනවත් එක්කම ඔයාට එතරම් earn වෙලා ඉවරයි. මොකද ඔයාට එන ඔඩියන්ස් එක කිසිම වෙලාවක capture වෙලා එන්නේ නමුත් කියන්නේ ඔය කවුරුත් ලිමිටේෂන් එකක් දීලා නැහැ. ඔයාගේ content එකේ algorithm එකත් එයාලට පෙන්වන විදිහත් එක්ක හැම ඔඩියන්ස් එකම ඔයාලට මුණ ගැහෙනවා. එහෙනම් අදට වීඩියෝ එක එච්චරයි. දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම කියලා දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.